අද අපේ 2008 කොල්ලෝ සෙට් එකේ මැච් එකක් ඕගනයිස් කරලා දිනවා අපේ ප්‍රින්ස් එකේ නිව් ටවුන් එකේ. දැන් පිච් එකේ අඳින ගමන් තියෙන කොල්ලෝ සේරම ඕගනයිසින් කමිටි එක අතන වැඩ කරන ගමන් ඉන්නේ. දැන් අපි ගහන අපේ ටීම් එකක් සෙනිරුයි අපේ කොල්ලෝ ටික ඔයාලා අපේ සිරිපාද vlog එකේ ගිහපු ගොඩක් කට්ටිය අපේ ටීම් එකේ ඉන්නවා. ඔයාලා ඒ vlog එකත් බලනවා නම් බලන්න ගිහිල්ලා. ඔව්. කඳු නම් කඳු, ක්‍රිකට් නම් ක්‍රිකට්. ඔව්. දැන් කොල්ලෝ පිච් එකේම හදන ගමන් ඉන්නේ. මම ඔයාලට තව ක්ලිප් කීපයක් ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් බයි. කොල්ලෝ පිච් එක හදන ගමන් ඉන්නේ දැන්. තව ටික වෙලාවකින් අපිට මැච් එක පටන් ගන්න පුළුවන් වෙනවා කියලා අපි හිතනවා. දැන් ඔබ මේක තරම් බලන්න. දැන් හදනවා පිච් එක. සවුන්ඩ් එක දාලා තියෙන්නේ. හොඳයි. බලමු මේ වගේ සංවිධානයක් තියෙන හොඳයි අපේ වයසේ කොල්ලොන්ගේ. සතුටුයි. ඉන්න කොල්ලෝ වැඩේ. දැන් ටීම් කාඩ් ටික හදන ගමන් ඉන්නේ. සංවිධායක මණ්ඩලේ ඉන්න අවුලක් නැහැ ෂේප්. සංවිධායක මණ්ඩලේ පණිවිඩයක් දෙන්න පොඩ්ඩක් මැච් එක ගැන. සංවිධානය හොඳයි කොල්ලොන්ගේ. තව ටීම් කාඩ් ටික රෙජිස්ටර් කරාට පස්සේ මැච් එක පටන් ගන්න පුළුවන් වෙයි. එහෙනම් හරි දැන් සංවිධායක මණ්ඩලේ සේරම කරලා තියෙන්නේ. කප් ටිකේම ඇවිල්ලා දිනවා මේ අපේ කප් එක. අපේ ටීම් එකේ තමයි ලොයෙත් දිනන්නේ. සංවිධායක මණ්ඩලේ වැඩ කරන ගමන් ඉන්න කොල්ලෝ ටික. එලා හරි බයි. හරි දැන් මැච් එක පටන් ගන්න යන්නේ අපේ ටීම් එකේ කොල්ලෝ ටික ඉන්නවා. යන්නේ. ලොයෙත් දිනනවා කො අපේ කැපා. මේ ඉන්න අපේ කැප්ටන්. අපි ලොයෙත් දිනනවා ෂැඩෝ වෝරියර්ස්. හරිනේ. දලමට දින දෑගේ දැන් සංවිධායක මණ්ඩලේ උඩින් තුන්ඩු ටික දානවා කියලා තමයි කියන්නේ. ආලා ඇවිල්ලා කියන්න. මැච් එක දැන් පටන් ගත්තාම තව ක්ලිප් ටිකක් ගේන්න. බයි. දෙව්වා ටීමේ නායක සසිරුගේ නායකත්වයෙන් තරගය ආරම්භ කරන සූදානම්. මට දිරි බැට්ටේ මාරු වෙන්න සරි. සරතම යනවා දැන් මැච් එක. ඔය ආතල් මේක දැන් යන්නේ ගවයි. ගව්වා සුරා. හරි ගව්වා. ඉවරද? දැන් මැච් එක ටිකක් දවල් වෙනකන් ගැව්වා. අපිත් ගැව්වා මැච් එකක් විතර. හරි තත්ත්වයකට යොමුලා තියෙනවා මේ අවස්ථාවේ. පොඩ්ඩක් මැච් එක රෆ් වුණා පොඩ්ඩක් උණුසුම් වුණා. එන ගන්න ගිහිල්ලා එන ගත්තේ නෑ. අවුලක් වුණේ නෑ. සංවිධායක මණ්ඩලේ හොඳ ඉඳා වැඩේ ෂේප් කරලා හරියා දැන්. ඉන්න මේ අපේ එනවුන්සර් සාන් එන කොල්ලෙක්. යස් පවා ගියා. දැන් තව මැච් එකක් ගන්න පටන් ගන්න හදන්නේ. බයි. මැච් එක රෆ් එකගෙන යනවා. දැන් ගහන්නේ semi final ගහන්නේ.
ටීම් කැප්ටන්. බොරු කියන්න ඕනේ අපේ ටීම් එක පරාද වුණා. කමක් නැහැ ඉතින්. දැන් සෙමිය ගහනවා. ඊට පස්සේ ෆයිනල් එක වෙන්නේ. මේ ෆයිනල් එක ගහන කොල්ලෝ තමයි. තව ඩේගේ ෆයිනල් එක ගායි ෆයිනල් එක නම් ටිකක් වෙලා ගහන්න වෙයි. ඉන්න ගන්න නේද? මේ ඉන්න ඕගනයිසින් කමිටි. 15 නේද? දැන් මැච් එකේ ෆයිනල් එක යන්නේ. ඔය යන්නේ ෆයිනල් එක. ගහන්නේ ගැහුවොත් ගැහුව ටීම් එකයි සබරගමු වේව්ස් කියලා ටීම් එකකුයි. මගේ මතේ නම් ගැහුවොත් ගැහුව ටීම් එක දිනනවා. එතකොට යනවා සංවිධායක මණ්ඩලෙත් ඉන්නවා අර තව එහාට. හොඳයි මැච් එක තාම යනවා. දැන් කප් එක දෙන එකත් මම ක්ලිප් එකක් ගේන්නම් ඔයාලට බලාපොරොත්තු වෙනවා. සංවිධායක මණ්ඩලයේ මේ ඉන්නේ එනවුස් කරපු එක්කලා උදේ ඉඳන් දැන් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ. ආට අමාරුයි. වතුර වීදුරක්වත් දුන්නේ නැහැ කොල්ලේ. බෝල් ටික නම් දියන්න ගියා උත්තර විකට් බෝල් ටික ගන්න. විකට් බෝල් ටික මේ සම්මේවා ටික බෙල් ටික. හරි මැච් එක ඉවරයි. මැච් එක ඉවර වෙනවත් එක වහින්න පටන් ගත්තා. කප්ලේ ගියා. දින්නේ ගැව්වොත් ගැව්ව ටීම් එක මම කිව්වනේ එයාලා තමයි දිනන්නේ කියලා. මේ ඉන්නේ ටීම් එකට ස්පොන්සර් කරපු කොල්ලා. කඩේමල්ලි ජේම්ස් තමයි ටීම් එකට ස්පොන්සර් කරේ. මෙයා තමයි ස්පොන්සර් කරේ. කප් එක දින්නේ මෙන්න මෙයා. අන්නරල තමයි කප් එක දින්නේ. මං කිව්වත් වගේ ගැහුවත් ගැව්ව ටීම් එක තමයි දින්නේ. ෆයිනල් ගියේ. මම කිව්ව විදිහට සබරගමු වේව්ස්යි ගැව්වොත් ගැව්ව ටීම් එකයි. ගැව්වොත් ගැව්ව ටීම් එක තමයි මුද්දුව ටීම් එක. මුද්දුවට තමයි කප් එක ගියේ. අපිත් මුද්දුවේ අපි පෙරදුනාට කප් එක අපේ පැත්තට ගියේ. ඒ හින්දා කරන්න ගන්න කතා කරන්න ඉල්ලර. කප් එක ගියේ අපේ පැත්තට. ඒ හරි. කොහොම හරි එයාලා මැදින් මම කප් එක දෙනවා ක්ලිප් එකක් ගන්න. එහෙනම් 2026 2008 කට්ටියගේ ක්‍රිකට් මැච් එක මෙතනින් ඉවරයි. කට්ටියටම බුස්සරයි.